මොකද මල්ලි හිතන්නේ මූවි එක ගැන? මම හිතන්නේ දැන් ඉස්සෙල්ලම අර මූවි එක පටන් ගන්න කලින්ම අර ඒගොල්ලෝ සෙටින් එක තියෙන්නේ 1900 ගණන් වල වගේ මට හිතෙන්නේ. ඒ කියන්නේ 80 ගණන් 90 ගණන් වල වගේ. ඒතකොට මගේ ඔළුවට ඉස්සෙල්ලම ආවේ අර මේ මූවි එකට වඩා මට ඒකට කියන්න තමයි මට ගොඩක් මාස හිතුනේ. මොකද ඒ කියන්නේ මූවි එකට වඩා ඒක ආවේ අපි ඉස්සර ගොඩක් වෙලාට මිනිස්සුන්ට මූණට මූණ තමයි අපි කතා කරන දේවල්. එතකොට මිනිස්සෙක්ට කීන්ති ගියත් අපිට මොන දේ හිතනත් අපි මිනිස්සෙක්ගේ මූණට ගිහිල්ලා තමයි දේවල් කතා කරන්නේ. අපි එතනින් දැන් ගොඩක් වෙනස් වෙලා දැන් අපි ඇවිල්ලා තියෙනවා මේ අපි ෆෝන් එක පාවිච්චි කරලා හැම වෙලාවෙම කතා කරනවා. අපි අර හියුමන් කනෙක්ෂන් කියන එක ලොකුවට දැන් ඒක අපි වැලියු කරන්නේ නැහැ කියන එක මට ඉස්සෙල්ලාම හිතුනේ මූවි එක බලද්දී. මට නම් යාව පොඩ්ඩක්වත් බැලුවේ. එයා කිඹුලියෙක්. එයා ඔයාව ගිලින්න බලන් ඉන්නේ. කෝ දැන් ඔයාගේ නීර? ඔයාම පම්පිස්සට දැම්මේ එයා නිසානේ නේ? Shame on you. Just get off my husband, please. මට ඔයාව පාරක් කිම්මින්න පුළුවන්ද? ඉති දුන්නෝ සුරාද මේකෙන් කොයිකද නැත්තම් දෙකම මේ මනුස්සයාට ගහන්න හදනවා. ගැහුවොත් ගහන්න දුවේ. මට හිතෙන්නේ අර අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදිය අපි අනිත් මනුස්සයට කොච්චර මේ මනුස්සයාගේ හැඟීම් වලට ගරු කරනවද කියන එක ගැන ඒ කතාවේ තියෙන පොඩි ඒක ගැන පොඩි ස්ටෝරි එකක් කියන්නේ අපි ඒක ගැන තව ඊට වඩා හිතන්න ඕනේ. අපිට මිනිස්සු හිතේ ඇඳිලා ඉන්නවා. අපි මිනිස්සුන්ගේ සමහර කන්සෙප්ට්ස් වලටයි ආස. ඇත්තටම අපි ආදරය කරන මිනිස්සුන්ගේ කන්සෙප්ට්ස් වලට අර රූපෙන් දකින මනුස්සයා නෙමෙයි කියන එක පවා ඒ කතාවේ එක්තරා තැනකදී අපිට නිකන් අර පොඩි හින්ට් එකක් දෙනවා වගේ තේරෙනවා. ඉතින් මට හිතෙන්නේ ඒක තමයි කතාව බැලුවාම. වැඩියම හිතට දැනෙච්ච මොකක් හරි ලයින් එකක් හරි එතන තිබ්බ මොකක් හරි සිදුවීමක් හරි තියෙනවද මූවි එක ඇතුලේ? ගොඩක්ම හිතට දැනෙච්ච එකක්. මට ගොඩක්ම දැනෙච්ච එක තමයි අර එයා අන්තිමට ඇවිල්ලා අර මේ කියන්නේ මේක අන්තිමට ඇවිල්ලා නීරා කියන කෙනාව චරිතය දිහා බලන විදිය. එයා එතකොට තමයි හිතෙන්නේ ඇත්තටම මම ආදරය කරපු කන්සෙප්ට් එක තමයි එතන තිබ්බේ කියලා. එතකොට එයා පරක්කු වැඩි. ඒ අතරතුරදී අර ගර්ලුත් ඒ කියන්නේ නීරා ඩිසිෂන් එකක් ගන්නවා. එයා කියනවා මට තවත් මේක ඉන්න බෑ. මොකද මම මේක දෙපාරක් රිදිලා තියෙනවා මෙතන කියලා. මම ප්ලොට් එක වැඩි කියන්නේ නැති ඒක ස්පොයිල් කරන්න කැමති නෑ. ඒත් අර දෙපාරක් රිදිලා තියෙනවා කියන එක. ඒකට එයා තීරණයක් ගන්නවා නෑ මම මේක බුද්ධියෙන් තීරණය ගන්න කියලා. හදවතින් නෙමෙයි කියලා. ඉතින් මිනිසුන්ට එක තැන්වල ජීවිතේ එක තැන්වල සමහර විට එහෙම අවස්ථා එන්න පුළුවන්. ඉතින් හිතනවා ඒක එයාගේ ඒ ගත්ත තීරණය ගැන කියන්නේ ඒක මිනිසුන්ට එක දේවල් හිතන විදිය ගැන තමයි මට එතනදී නම් ඒකට තමයි මම ගොඩක්ම කැමති. එතකොට සින්දු මම ගොඩක් ආසයි. කියන්නේ මම සින්දු අහලා කියන්නේ රිලීස් කරපු ටීසර්ස් අහලා තිබ්බා. ඒ සින්දු ගැන කියන්න දෙයක් නැහැ. ඉතින් මේ කියන්නේ මම ගොඩක් මියුසික් ගැන දන්න කෙනෙක් නෙමෙයි. ඒත් අර සින්දු බොහොම ලස්සනයි. ඉතින් අහන් ඉන්න කියන්නේ කැමති. ඒකේ වචන වලට මම ගොඩක් කැමති සින්දු වල තියෙන. අර විශේෂයෙන් අර අන්තිමටම තියෙන සින්දු අර සිතුවිලි හේතු ගේනවා පාරා කියලා කියන එක. ඒක බොහොම ලස්සනට ඒක මේ ෆිල්ම් එකකට එක්ක ගෑවෙන විදිහ ලස්සනට සින්දු හදලා තියෙනවා. හමුණු අය වෙනවා රිදවුණු සිත් රිදෙනවා දුක ගලා පැරිනුරා. ඇත්තටම අපි මේක මෙහෙට එනකම් බලන් හිටුව ෆිල්ම් එකක්. ඒකෙන් අපි ওই Facebook වල සෝෂල් මීඩියා වල දැක්ක කට්ටිය ගොඩක් හොඳ කමෙන්ට්ස් දාලා තිනවා. ඇත්තටම මේ සිංහල සිනමාවට මම හිතන අලුත් දෙයක් එකතු කරපු හොඳ කියන්නේ අන්තිමට මේ ප්‍රේක්ෂකයාට හිතන්න දෙයක් ඉතුරු කරපු ෆිල්ම් එකක් කියලා හිතනවා. ඇත්තටම අපි කියන්නේ අර ටිපිකල් එන්ඩින් එකකට වඩා ඇත්තටම හොඳ විදියට ෆිල්ම් එක ඉවර කරලා තිබුණා. ඒක තමයි මට නම් තියෙන හොඳම ප්ලස් පොයින්ට් එක මේ ෆිල්ම් එකේ. ඇත්තටම අපි අර කියන්නේ දැකපු සිංහල සිනමාවට වඩා ඇත්තටම එතනින් එහාට ගියපු දෙයක් හිතලා තියෙනවා ෆිල්ම් එක හදපු. චේතනා දෙනවා